හැමදාම උදේට බොන තේ එක කෝපි එක බොන්න කලින් 10 පාරක් විතර දැන් හිතන්න වෙලා තියෙනවා. ඒකට හේතුව මේ දේවල් දැන් අපිව නොදැනුවත්වම අපේ මරණය ඉක්මන් කරන්නත් ලෙඩ රෝග ගොඩාක් හදන්නත් හේතු වෙනවා. ඉතින් තේ කෝපි මේ දේ කරන්නේ කොහොමද කියන එකට අමතරව මේ විදියට හිමින් ඔයාටත් නොදැනීම ඔයාව මරණයට ලං කරන තවත් ආහාර වර්ග 8ක් ඔයාට මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. අපි මේක ලේසියෙන්ම හඳුනා ගන්න පුළුවන් එකකින් පටන් ගමු. මේක අපි හැමෝම අව탁සේරු කරලා දාන එක. ඒ තමයි soft drinks. එහෙමත් නැත්නම් පැණි බීම සහ බෝතල් කළ අධික සීනි අඩංගු බීම වර්ග. ගොඩක් අය කියනවා මම එකක් විතරයි බොන්නේ. මහන්සි වුණාම විතරයි බොන්නේ. දවල්ට කෑවට පස්සේ විතරයි බොන්නේ කියලා. ඒ සීනි කියන්නේ ඔයාගේ නිදහසට කරුණු ගැන තැකීමක් කරන දෙයක් නෙවෙයි. සීනි ඔයාගේ ශරීරයට දියර විදියට ඇතුල් වුණාම ඝන ආහාර වලින් එකතු වෙනවට වඩා වේගෙන් ඔයාගේ රුධිරයට එකතු වෙනවා. එතකොට ඔයාගේ රුධිරයේ සීනි මට්ටම එකවරම ඉහළ යනවා. ඒ විතරක් නෙවෙයි. අග්න්‍යාශයෙන් වේගෙන් ඉන්සුලින් නිකුත් කරන්නත් පටන් ගන්නවා. මේකෙන් ඔයාගේ ශරීරය එමර්ජන්සි මෝඩ් එකට යොමු වෙනවා. දවසින් දවස ආයෙත් මේ දේ සිද්ධ වෙද්දී ඔයාගේ ඇඟේ සෛල ඉන්සුලින් වලට ප්‍රතිචාර දැක්වීම හෙමින් නතර කරනවා. දියවැඩියාව පටන් ගන්නෙ අන්න ඒ වගේ සද්ද නැතුව. පැණි බීම කියන්නේ ඔයාගේ බඩ පුරවන දෙයක් නෙවෙයි. ඒකෙන් ඔයාගේ බඩගින්න අඩු කරන්නෙත් නැහැ. ඒ වයින් වෙන්නේ ඔයාගේ ඇඟට තවත් සීනි එකතු වෙන එක විතරයි. ගොඩක් අය මේ පැණි බීම බොන්නේ 30ක් ආවම වතුර වෙනුවට. මේකේ තියෙන භයානකම දේ තමයි ළමයින් මේ රසයට ඉක්මනින්ම පුරුදු වෙන එක. පැණි රස සාමාන්‍ය රසයක් බවට පත් වුනහම අනික හැමදේම රස නැති ගතියක් දැනෙනවා. දැන් මම කියන්නම් මේ තේ කෝපි වල කතාව. ඇත්තටම මෙතන ප්‍රශ්නේ තේ කෝපිම නෙවෙයි. මෙතන ලොකුම ප්‍රශ්නේ තමයි සීනි. උදේ තේ එකත් එක්ක සීනි හැඳි 2යි, දහවල්ට 2යි. සමහර විට හවසටත් තව තේ කෝපයක් බිව්වොත් දවසකට සීනි තේ හැඳි 10කටත් වඩා කෙනෙකුට පෙවිලා තියෙනවා. රස කැවිලි මුකුත් කෑවත් නැතත් මේ තේ කෝපි වලින්ම විතරක් ඇඟ පුරාම සීනි පැතිරෙනවා. ඔයාට ඒක ගැන හිතද්දී ඒක එච්චර ගැටලුවක් නෙවෙයි වගේ හිතෙන්න පුළුවන්. ඒත් ඒක ඔයාගේ ශරීරයට ඇත්තටම කරන වැරැද්දක්. නිරන්තර සීනි පරිභෝජනය නිසා දවස පුරාම ඔයාගේ ඇඟේ ඉන්සියුලින් මට්ටම ඉහළ මට්ටමක තියලා තියෙනවා. මේකෙන් ඔයාගේ ශරීරයේ මේදය දහනය වෙන එක අවහිර වෙනවා. ඒ වගේම ෆුඩ් ක්‍රේවිංස් වැඩි කරනවා. ඔයාගේ ශක්තියත් අඩු කරනවා. මේ නිසා ගොඩාක් අයට වෙහෙස කර බවක් දැනෙන්න ගන්නවා. ඊට පස්සේ කරන්නේ තවත් හොඳින් රස දැනෙන්න කියලා වැඩිපුර සීනි දාපු තේ බොන්න පටන් ගන්නවා. මේක චක්‍රයක් වගේ සිද්ධ වෙනවා. ශක්තිය පහත වැටීම, සීනි ආහාරයට ගැනීම, සීනි මට්ටම ඉහළ යාම, බිඳ වැටීම, නැවතත් සීනි ආහාරයට ගැනීම. මේ සියරම සිද්ධ වෙන්නේ ටිකක් හිමීට නිසා මිනිස්සු හිතන්නේ මේක එයාලගේ සාමාන්‍ය ජීවිතය කියලා. තේ කෝපි ගැන කතා කරද්දී කතා නොකර බැරි අහිතකර කෑමක් තමයි මේ බේක් කරපු කෑම කියන්නේ. බේකරි කෑම අපි ප්‍රධාන ආහාරයක් විදිහට කෑමට ගන්නවා ටිකක් අඩුයි. ඇත්තටම ඒවා අරමුණකින් කෑමට ගන්න ඒවා නෙවෙයි. උදේට හවසට තේ එකත් එක්ක මොනවා හරි බේකරි කෑම කන්න අපි පුරුදු වෙලා තියෙනවා. ඒත් බේකරි කෑම හදන විදිහ හරිම භයානකයි. මේවායේ ඇතුළත් වෙන පිරිපහදු කළ පිටි, සීනි, චීප් ෆැට්ස් වගේ සංයෝජනයන්ගෙන් ඔයාගේ බඩ පිරෙන්නේ නැහැ. නිකම්ම සතුටක් ලැබෙනවා විතරයි. ඉතින් අන්න ඒ නිසා ඔයාගේ මොළය පෙළඹෙනවා ඒ සතුට ඔයාට දිගටම දෙන්න. ඒ නිසා මොළයෙන් ඔයාට කියන්නේ තවත් කන්න කියලා. මේ වගේ කෑම වලින් ඔයාගේ රුධිරයේ සීනි මට්ටම ගොඩාක් වැඩි කරනවා. ඒ වගේම ඉක්මනින් බිඳෙනවා. මේ නිසා ආයෙත් ඉක්මනින් ඔයාට බඩගින්නක් දැනෙන්න ගන්නවා. කාලයත් එක්කම ඔයාගේ බෙලි ෆැට් එක වැඩි වෙනවා. අවයව වටා මේද තැන්පත් වෙන්න පටන් ගන්නවා. මේ බේකරි ආහාර ගොඩාක් soft නිසා මිනිස්සු තමන් කන ප්‍රමාණය අව탁සේරු කරනවා. එයාලටත් නොදැනීම ලොකු ප්‍රමාණයක් එයාලා ආහාරයට ගන්නවා. අහිංසකයි වගේ පේන තවත් භයානක ආහාරයක් තියෙනවා. එයා අපේ දෛනික ආහාර වේලෙම කොටසක්. ඒ තමයි පාන් සහ පිරිපහදු කළ පිටි. white bread නැතත් පාන් කිව්වහම සරල ගතියක් දැනෙනවා නේද? ඔයාගේ ශරීරයේ ඇතුලේ පිරිපහදු කළ පිටි ක්‍රියා කරන්නේ හරියට සීනි වගේම තමයි. ඉක්මනින් ජීර්ණය වෙනවා. මේ නිසා රුධිරයේ සීනි මට්ටම වේගෙන් ඉහළ යනවා. ඉන්සියුලින් මට්ටමත් ඉහළ යනවා. මේ නිසා ඔයාට ආයෙත් බඩගින්නක් දැනෙනවා. මේකත් අපි අර කලින් කිව්වා වගේ ලූප් එකක් තමයි. කනවා, සීනි මට්ටම ඉහළ යනවා, බිඳ වැටෙනවා,
ආයෙත් කනවා. ගොඩක් අයට පාන් කෑවට පස්සේ ඉක්මනට බඩගිනි දැනෙනවා. එයාලා හිතන්නේ ඒක එයාලගේ වැරද්ද කියලා. ඒත් ඇත්තටම වැරද්ද එයාලගේ නෙවෙයි. කාපු පාන් බනිස්වල. කාලයත් එක්ක දුර්වල රුධිර සීනි පාලනය, බර වැඩිවීම, නිරන්තර තෙහෙට්ටුව වගේ අහිතකර බලපෑම් නිසා මේවා ඇති වෙන්න පුළුවන්. පාන් කියන්නේ පැණි රසක් දැනෙන දෙයක් නොවන නිසා මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ පාන් වලින් සිද්ධ වෙන හානිය කොයි වගේද කියලා. අපේ හතුරු හැම වෙලාවෙම පැණි රස විතරක් නෙවෙයි. සමහර විට ඒක ලුණු රස වෙන්නත් පුළුවන්. ඊළඟ භයානක ආහාරය තමයි ක්ෂණික නූඩල්ස්. මේ ක්ෂණික නූඩල්ස් කියන්නේ ගොඩාක් දෙනෙකුට සර්වයිවල් ෆුඩ් එකක්. ලාභයි. ඒ වගේම කෑවට පස්සේ තෘප්තිමත් ගතියකුත් දැනෙනවා. නමුත් පෝෂණීය වශයෙන් ඒවා හිස්. බොහෝ විට පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් සහ ඉතා ඉහළ සෝඩියම් ප්‍රමාණයක් ක්ෂණික නූඩල්ස් වල අන්තර්ගත වෙනවා. ඒ විතරක් නෙවෙයි ශරීරයට අවශ්‍ය තන්තු නැති තරම් හොඳ පෝෂ්‍ය පදාර්ථ තියෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයයි. මේවායේ තියෙන සීසනින් පැකට් එක තමයි ලොකුම තර්ජනය. අධික සෝඩියම් වලින් ඔයාගේ ශරීරයට ජලය රඳවා ගන්න කියලා බල කරනවා. ඒකෙන් රුධිර පීඩනය හෙමින් වැඩි කරනවා වගේම ඒකෙන් ඔයාගේ වකුගඩු වෙහෙසට පත් කරනවා. ගොඩක් අය රැට ක්ෂණික නූඩල්ස් කෑමට ගන්න පුරුදු වෙලා ඉන්නවා. රැට අපේ ශරීරයේ විවේකය ගන්නවා වගේම අලුත් වැඩියා වෙනවා. ඒත් ඒ වෙනුවට ඔයා මේ ක්ෂණික නූඩල්ස් කාලා ඔයාගේ හදවත සහ වකුගඩු වෙහෙසට පත් කරනවා. ඒක පිටතින් වේදනාකාරී නොවන නිසා මිනිස්සු ඒක ගණන් ගන්නේ නැහැ. මේ ගොඩටම තෙලුත් එකතු කළොත් මොන වගේ දෙයක් වෙයිද? වඩේ, පැටිස්, රෝල්ස්, බැදපු කුකුල් මස්, බැදපු මාළු. ගැටලුව තියෙන්නේ මේවා බැදපු එක නෙවෙයි. ගැටලුව වෙන්නේ ඒ තෙල් කී වතාවක් පාවිච්චි කරපු ඒවද කියන එකයි. වීදි ආහාර, එහෙමත් නැත්නම් ස්ට්‍රීට් ෆුඩ් වල බදින්න ගන්න තෙල් ගොඩාක් වෙලාවට නැවත පාවිච්චි කරනවා. තෙල් නැවත රත් කළාම තෙල් බිඳ වැටීම සිද්ධ වෙනවා. ඒකෙන් ශරීරයේ දැවිල්ල වැඩි කරන සංයෝග නිර්මාණය වෙන්න ඉඩ තියෙනවා. රුධිර වාහිනී, හෘද පටක, පරිවෘත්තීය ක්‍රියාවලිය වලට මේ දැවිල්ල ගතිය නිසා හානි සිද්ධ වෙනවා. මේ જાතියේ කෑම වර්ග හැපෙන සුළු වගේම රසවත් හින්දා මිනිස්සු ඒවා කෑමට ගන්න හරි ආසයි. ඒවා කෑමට ගැනීමෙන් එයාලා තෘප්තිමත් භාවයක් ලබා ගන්නවා. ඒත් ශරීරය ඇතුලේ ඒවා නිහඬවම ඔයාගේ රුධිර සංසරණයට හානි කරනවා. දැන් ගොඩාක් පවුල්වල ප්‍රෝටීන් කියලා හිතාගෙන ඉන්න ආහාරයක් ගැන අපි කතා කරමු. සොසේජස්, හොට් ඩොග්ස්, බේකන්. මේවා නැවුම් මස් නෙවෙයි. ඒවයි අඩංගු වෙන්නේ කල් තබා ගන්නා ද්‍රව්‍ය, අතිරික්ත ලුණු, සැකසීමේදී සෑදෙන රසායනික සංයෝග වගේ දේවල්. ගෝලීය සෞඛ්‍ය පර්යේෂණ වලින් පැහැදිලිවම පෙන්නලා දීලා තියෙනවා සැකසූ මස් නිතිපතා පරිභෝජනය කිරීම පිළිකා අවදානම වැඩි කරනවා කියලා. විශේෂයෙන්ම බඩවැල් පිළිකා. එකපාරක් කෑවොත් මාරාන්තික වෙනවා කියලා නෙවෙයි මේ කියන්නේ. ඒක පුරුද්දක් කරගන්න එක භයානකයි කියලා. බොහෝ අය දරුවන්ට සොසේජස් ලබා දෙනවා. මොකද ඒක පහසුයි. ඒ වගේම රසවත්. ඒත් පොඩි දරුවන්ගේ ශරීරය කියන්නේ ගොඩාක් සංවේදී දෙයක්. ඒ විතරක් නෙවෙයි මේ සැකසූ මස් වලින් රුධිර පීඩනය, හෘද රෝග අවදානම වගේ තත්ත්ව වැඩි වෙන්නත් පුළුවන්. අවසාන වශයෙන් පොඩි පැකට් එකක් ඇතුලේ හැංගුණ විෂ ආහාරයක් ගැන දැනගමු. මෙන්න මේ කෙටි ආහාර භයානක විදියට පේන්නේ නැහැ. ඒත් මේවයින් ඔයාගේ ශරීරයේ ලුණු ගොඩ ගැහෙනවා. අධි රුධිර පීඩනය කියන්නේ මුල් අවධියේදී රෝග ලක්ෂණ පෙන්눔 කරන රෝගයක් නෙවෙයි. සෝඩියම් අධික වීම නිසා රුධිර පීඩනය වැඩි වෙනවා. හදවත වෙහෙසට පත් කරනවා. රුධිර වාහිනී දැඩි වෙනවා. කලාතුරකින් තමයි මුල් අවධියේ රෝග ලක්ෂණ පෙන්වන්නේ. ඒ නිසා ඒක සයිලන්ට් කිලර් කෙනෙක් වගේ තමයි. ගොඩාක් භයානකයි. ටීවී බලන ගමන් මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා කෙටි ආහාර ගන්න. එයාලා කොච්චර ප්‍රමාණයක් කෑමට ගන්නවද කියන එක එයාලා ගණන් ගන්නේ නැහැ. හැබැයි හදවත ගණන් ගන්නවා. මේ ලිස්ට් එක දිහා ආයෙත් බැලුවොත් ඔයාලට පෙනෙයි මේ ආහාර කිසිම එකක් විෂ සහිත නැහැ. ඒ වගේම කිසිම ආහාරයක් ක්ෂණික රෝගාබාධ ඇති කරන්නේත් නැහැ. අනතුරුදායක වෙන්නේ මේ එකම දේ නැවත සිද්ධ වෙන එකයි. පොඩි පුරුදු සාමාන්‍ය පුරුදු බවට හැරෙනවා. සාමාන්‍ය පුරුදු සැනසිලිදායක පුරුදු බවට හැරෙනවා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අහිතකර වෙන්නේ අපි ගන්න එක නරක ආහාරයකින් නෙවෙයි සාමාන්‍ය නමුත් අහිතකර ආහාරවල දහස් ගණනක එකතුවකින්. මේ වීඩියෝ එකෙන් ඔයා දෙයක් ඉගෙන ගත්තා නම් මේ ස්ක්‍රීන් එකේ පේන අනිත් වීඩියෝ එකෙන් ඔයාට තවත් වැදගත් දේවල් ගොඩාක් ඉගෙන ගන්න පුළුවන්. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න.